හයි කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් good morning. මං හිතුවා වීඩියෝ වලට සින්දු විතරක් දාන්න නැතුව වොයිස් එකක් දැම්මම නම් හොඳයි කියලා. හැබැයි ඉතින් වොයිස් කරනකොට නම් අඩුපාඩු ගොඩක් වෙයි. ඉතින් පුතාලා ඉස්කෝලේ යන්න ඕන නිසා අද මං දවල් වැඩසටහන නිසා උදේ යාලට උදේ කෑම ඉස්කෝලෙන් දෙනවා. හැබැයි ඉතින් දවල්ට මොනවා හරි පොඩි දෙයක් යවන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ කෑම පෙට්ටි ටික ලෑස්ති කරලා ඉවරලා දෙන්නට කෑම පෙට්ටි 4යි. ආයෙ තව පොඩි කප් එකක් යවන්න ඕනේ මොනවා හරි ඩෙසර්ට් එකක් දෙනවා ඒක කන්න. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ ටික කරලා ඉවර වෙලා යුනිෆෝම් අයන් කරලා ඒ දෙන්නව අන්දලා ඔක්කොම කරලා ඒ දෙන්නව ඉස්කෝලේ යවන එක තමයි සතියේ දවස් 5 උදේ තියෙන වැඩ ටික. ඉතින් අපේ පුතා හරිම සතුටින් අහනවා අම්මේ හෙට නිමාඩු නේද කියලා. ඉතින් එයාට හෙන සතුටුයි. ඉතින් යාලා ඉස්කෝලේ ගියාට පස්සේ මම අදත් යන්නේ අපේ අම්මලා ගෙදර. අම්මලා ගෙදර මේ ටිකෙම යන්නේ එක හේතුවක් නිසා ඒක මම ඔයාලට පස්සේ කියන්නම්. අයියා පොඩි වැඩ ටිකක් කරනවා. ඉතින් මම අද අම්මලා ගෙදර යනවා. අම්මලා ගෙදර ගියාම ගොඩක් කලාවට අම්මලා ගෙදර යන්නේ මම තමයි. ඉතින් මම යන දාට අම්මට ලේසි තව වැඩ කරගන්න පුළුවන් නේ. ඒ ආසෙන් ඔන්න මට කේක් එකකුත් තියෙන ඒක හදන ගමන් අම්මා පොලොස් ටික කපලා තිබ්බා. අද මම හදන්න යන්නේ පොලොස් හදලා, චිකන් හදලා, බෝංචි හදලා, පරිප්පු හදලා, පපඩම් බඳින්න. තව මාමලා 10 දෙනෙක් විතර වැඩ කරනවා. ඒගොල්ලන්ට දවල් කෑම ටික තමයි අද මේ අර ව්‍යංජන ගොඩක් හදන්නේ. මම ඉතින් මේ ටික හදලා දිගට වැඩට යන්නත් ඕනේ. මෙහෙන් කේක් එක හදලා ගෙදර ගිහලා අයිසිං කරගන්නත් ඕනේ. වැඩ ගොඩයි. ඒ වුණාට ඉතින් හරි ආසාවෙන් තමයි මම උයන දේ කරන්නේ. අම්මලා ගෙදර ගියාම ඉතින් ගෑස් එකෙන් නෙමෙයි යන්නේ දරලිපෙන්. එකටම චිකන් එක හදනවා. පොලොස් එක එකටම පොලොස් එක ලීපේ තියලා තමයි අනිත් වැඩ ටික කරන්න ගත්තේ. එතකොට ඒක එතකොට මේ හොඳට ඒක ගොඩක් වෙලා තියන්න ඕනේ. ඊට පස්සේ බෝංචි ටික නම් මේ තෙරට දාලා මිටි කිරි ටිකක් දාලා ගන්නවා. බත් එකත් අම්මා බත් එක නම් මේ හොදලා ලිපේ තිබ්බා. ඉතින් චිකන් එකත් හැදුවා. ඔක්කොගම වීඩියෝ ගන්න අමාරුයි. මොකද ඉක්මනට වැඩ ටික කරගන්න නිසා. මේ ඉන්නේ අපේ සීයා. ඉතින් එයාගේ වැඩවලට එයා සල්ලි හොයාගන්න ඉරට සුද්ධ කරනවා. බුවත් බුලත් පුවක් ටික ගන්න එහෙම එයාගේ වැඩ ටික කරගන්න එයා සල්ලි එකතු කරගන්නවා. ඉතින් මම ඉක්මනට ගෙදර ආවා. දැන් ඉක්මනට බස් එකට ගියා. ඔන්න වැඩටත් ආවා. දැන් ගෙදරත් යනවා 10ට ඕෆ් වෙලා. මේ තියෙන අද මම හදපු කේක් එක නෝමල් ඩිසයින් එකක් නිසා හරිම ලේසි වුණා. මේක මගේ ෆැක්ටරි යාළුවෙක්ට තමයි හැදුවේ. ඉතින් වැරදි අඩුපාඩු තිබ්බොත් කියන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ පේජ් එක ෆලෝ කරන්න. මම නිරාෂා.